පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ ඉෂාරා සෙව්වන්දී දැනට ඉන්නේ හිරගෙදර. ඉතින් ඇයගේ උපන්දිනය ශ්‍රී ලංකා පොලිසිය විසින් සැමරූ බව දැනට තොරතුරු වාර්තා වෙනවා. ගණේමුල්ල සංජීව ඝාතන නඩුවේ ප්‍රධාන සැකකාරිය වුණ ඉෂාරා සෙව්වන්දී දැන් ඉන්නේ CCD එකේ රඳවාගෙන. ඉතින් එහිදී තමයි ඇයගේ උපන්දිනය ජයටම සමරා තිබෙන්නේ. CCD එකේ ලොක්කෝ සෙට් එකයි පොඩ්ඩෝ සෙට් එකයි ඉෂාරා සෙව්වන්දිට සලකන්නේ ඊට වඩා වෙනස් විදියකට කියලා තමයි මාධ්‍ය වාර්තා දැනට සඳහන් කරන්නේ. ඉතින් එහිදී ඇයගේ උපන්දිනය ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් සැමරූ අවස්ථාව ගැන දැන් රටේ කවුරුත් කතා වෙනවා. ඒ ඇය සිරකාරියක් නිසා සිරකරුවන්ට මෙවැනි පහසුකම් දෙන්න පුළුවන්ද කියලා තමයි මහ ජනතාව අහන්නේ. සෙව්වන්දීගේ සහෝදරයා තමයි මෙම කේක් එක රැගෙන ඇවිත් තිබෙන්නේ. ඉතින් DIG නිශාන්ත සොයිසා මහතා පොලිසියට පැමිණෙන අවස්ථාවේ සෙව්වන්දිලා කේක් කපගෙන තමයි ඉඳලා තිබෙන්නේ. ඉතින් කලින් දවසක සාමාන්‍ය පොලිස් කොස්තාපල්වරයෙක් සැකකාරියට කේක් කැව්වා කියලා එයාගේ වැඩතහම් නම් කරා කියලා කලින් වාර්තා වුණා. ඉතින් මේ අවස්ථාව ඇත්තටම විශේෂ අවස්ථාවක්ද කියලා මහ ජනතාව ප්‍රශ්න කරනවා. මොකද අපරාධ නඩුවකට තමයි ඇය හිරේ ගිහින් තිබෙන්නේ. ඒ කියන්නේ මිනිමැරුම් චෝදනාවකට. ගණේමුල්ලේ සංජීව ඝාතන නඩුවේ ඇය සැකකාරියක්. ඉතින් ප්‍රබල සැකකාරියක් ලෙස ඇයව හිරේට යවා තිබෙනවා. ඇය පිටරටදී තමයි අත්අඩංගුවට ගනු ලැබුවේ. තත්ත්වය එසේ තිබියදී ඇයගේ උපන්දින පාටිය පොලිසිය ඇතුළේ ගැනීම සම්බන්ධව විනය ක්‍රියාමාර්ගයක් ගන්නවද නැද්ද කියලා ඉදිරියට තීරණය කරන බව තමයි පොලිස්පතිතුමා ප්‍රකාශයට කරන්නේ. කෙසේ නමුත් අපි බලමු ඉදිරියට ඇය ගැන මොකද වෙන්නේ කියලා. ඒ වගේම පොලිසිය සම්බන්ධවත් මොකද වෙන්නේ කියලා හොයලා බලමු. මේ ගැන වැඩිදුර තොරතුරු අපි ඉදිරියට අරගෙන එන්නම්. අපේ channel එක subscribe කරලා තියාගන්න.